හෙලෝ වීවර්ස් නොරට බලපු අපිට කවදාවත් අමතක නොවෙන ඒ වගේම අකර්ෂ කාණ්ඩායමේ හිටපු බලවත් වගේම අභිරහස් චරිතයක් තමයි කිසිම හොසිගාකි. අද අපි කතා කරන්න යන්නේ වලිගයක් නැති වලිග සහිත මුර්ගයා කියලා හඳුන්වන මේ මෙවර මිනිසාගේ සැබෑ බලය සහ ඔහුගේ අවසානය දක්වා ඔස්ලෝසෙස්සේ ගමන ගැනයි. කවුද මේ කිසිමේ? මුලින්ම කිසිමේ ගැන බැලුවොත් ඔහු මීදුම් සහිත ගම්මානයේ හිටපු දක්ෂම කඩු ශිල්පියෙක්. ඔහු පසුව අකාට්සුකි කණ්ඩායමට එකතු වෙනවා. සමය කඩුව සහ සටන් විලාසය. කිසිමේ කිව්වහම ඔබට මුලින්ම මතක් වෙන්නේ ඔහුගේ පිටේ මඳන් ඉන්න සමය කඩුව. මේක සාමාන්‍ය කඩුවක් නෙවෙයි. මේක ජීව ආයුධයක්. හිතන් සතුරාගේ බලය උරාගෙන සතුරාව දුර්වල කරලා ඒ බලය තමන්ගේ ස්වාමියාට ලබා දෙන්න මේ කඩුවට පුළුවන්. ඒ ගමන් කිසිමේ කියන්නේ වෝර්ඩ්ස්ටාර් ජානත රජේ. එතරිතා කිසිමේ අකර්ෂකයෙකේ හිටිය අපි දැකමු හොඳම වෙන්නේම තිබුණු චරිතා කිසිමේ අතරයි. අනේ සාමාන්‍යකව නිදම් රණ්ඩු වෙද්දී කිසිමේ සහ ඉතාලියෙන් රණ්ඩු වෙන්නට පුදුම විදියකට හිටියා. ඔවුන් දෙදෙනා තමන්ගේ ගම්මාන අතහැරලා ආපු තමන්ගේ ප්‍රතිපත්ති තිබුණ චරිත දෙකක්. කිසිමේ සහ මයින් ගයි. කිසිමේ සටන් ගැන කතා කරද්දී මයින් ගයි එක්ක කරපු සටන් ටික අමතක කරන්න බැහැ. කිසිමේගේ චක්‍ර උරා ගැනීමේ විදිය ගායිගේ තයිජුස්සේ සර අභියෝගයට ලකුණු හැටි අපි හැමෝම දැක්කා. ගෞරවනීය මරණය. කිසිමේ මරණය තමයි වැඩියෙන්ම ගරු කරන තැන. අන්තිම මොහොතේ අතුරන්ට දොරතුරුපත් නොවන්න ඔහු තමම බිල්ලට දුන්නා. මිනිස්සෙක් කොයි වගේ කෙනෙක්ද කියලා තේරෙන්නේ ඔහු මැරෙන වෙලාවටයි. ඔහු නියම සිනෝබියෙක් විදියට සමුගත්තා. ඉතින් ඔයාලා හිතන්නේ මොකන්ද? කිසිමේ කියන්නේ නිකන් දුෂ්ටයෙක්ද? නැත්නම් තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින වීරයෙක්ද? පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. මේ වගේ තවත් එන්නේ මේ බලන්න මගේ channel එක subscribe කරලා set වෙලා ඉන්න.